ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ලෝතර බුද්ධත්වයට පත්වීම පරිනිර්වාණය යන තෙමඟුල සිහි කරමින් වෙසක් දින සැමරුම් සිදු කරනු ලබනවා. මෙවර රාජ වෙසක් උත්සවය නුවරඑළිය කේන්ද්‍ර කොටගෙන එම මාස 10 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් සමරු මුද්දරයක්ද පසුගියදා එළි දැක්වුණා. කලන ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරම යන තේමාවෙන් මෙවර වෙසක් උත්සවය පැවැත්වෙනවා. වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු තොරණ දිවයින පුරා අතිවිශාල ප්‍රමාණයක් යෙදව තිබෙනවා. ඒ අතර කොළඹ කේන්ද්‍රව වෙසක් සැමරුම වෙනුවෙන් තොරන් 23ක් යෙදව තිබෙනවා. එම ප්‍රදේශ කොස්ගස් හන්දිය, ඔරවඩවත්ත, තොටළඟ, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මාරගම, පිළියන්දල, බෙල්ලන්විල යන ප්‍රදේශ සහ මොරටුව, දෙහිවල, මාලඹේ, අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ රැසක තොරන් වෙසක් මහෝත්සව වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණරජ මහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස්පත්‍රය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලයේ පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස්පත්‍රය පිළිගැන්වීම පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු වුණා. වෙසක් මහෝත්සවය වෙනුවෙන් දිවයින පුරා දම්සැල් 8500කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මෙවර සිදුවන්නේ 20 වැනි වරටයි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ ශාලාවේදී එන පුරා වෙසක් සතිය මූලිකව බුදු බැතිගේ තොරණ පහන් කෝඩු දහස් සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතයි. ආමිස පූජාවන්ට වැඩියෙන් ප්‍රතිපත්ති පූජාව උතුම් බව බුද්ධ දේශනාවයි. යුතගෙන දැල් නිවී ලොවේ සෑම සිතක්ම කරුණා මහිමයෙන් පිරී ඉතිරේවා. සෑම හිතකටම සතුට සැනසුම උදා වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.